හරි. ළමයි 2025 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කාලසටහන මේ වෙද්දී විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් පෙබරවාරි 17 එක්සෑම් පටන් අරගෙන පෙබරවාරි 26 වෙද්දී ඉවර කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. එතකොට දැන් සමහර අය හිතුවා එක්සෑම් කල්යයි කියලා රටේ තිබුණ අපදා තත්ත්වෙත් එක්ක ඒ ලෙවලුත් පෝස්ට්පෝන් වුණා අතරමැදදී. ඉතින් එහෙම වෙයි කියලා හිතුවට ඇත්තටම හුනේ නැහැ. මොකද මම කිව්වා ඒ දවස්වලත් ඔයාලට එහෙම කාලයක් ලැබෙන තියෙන අවස්ථාව අඩුයි. මොකද දැන් විභාග සහ පාසල් කාලසටහන යථා තත්ත්වයට ගේන්න උත්සාහ කරන නිසා ඒක එහෙම වෙන එකක් නැහැ කියලා කිව්වා. ඉතින් කොහොම හරි ඔයාලට සති 6ක් තියෙනවා තව. ඒ කියන්නේ මාස එකමාරක්. දවස් 45ක්ම තියෙනවා විභාගෙට සූදානම් වෙන්න. ඇත්තටම මේ වෙද්දී ඔයා මොන මට්ටමක හිටියත් මේ තියෙන කාලෙන් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය ප්‍රතිඵලය මොකක්ද? ඔයාට 9S ගන්න ඕන නම් ඔයාට ඒකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මම කියන්නේ ඔයා බින්දු මට්ටමක හිටියත් ඔයාට ඒක කරගන්න පුළුවන්. ඔයා උපරිම මහන්සි වුණොත් කියලා තමයි මම කියන්නේ. හැබැයි ඉතින් එහෙමයි. දැන් ඔයාලා මෙච්චර පොත් ගානක් ඉගෙනගෙන 10 11 අන්තියේ හිටියානේ. මේ ඉගෙන ගත්තේ නැහැ කියමු අපි. එක ක්ලාස් එකක හරි මොනවා හරි වීඩියෝ එකක් හරි මොනවා හරි දෙයක් ඔයාලා ඇහිලා තියෙනවානේ. ඔයගොල්ලෝ හිතන්න හිතනවාට මේ ඇහිච්ච දේවල් අපේ පේපර් එක ලියද්දී අපි ප්‍රැක්ටිස් එක තුලින් ඒක අපිට මතු කරගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ කලින් දැනගෙන ඉන්න දේවල්. හරිද? හිතන්න පුළුවන් මට කිසිම දෙයක් බෑ. ශූන්‍යයි මම. එහෙම හිතන්න පුළුවන්. හැබැයි මෙහෙමයි දැන් මම මේක උදාහරණකින් කිව්වොත් A level biology කරපු ළමෙක් ගන්නකො. ජීව විද්‍යාව හදාරපු. එයාට හිතන්න පුළුවන් මම කිසිම දෙයක් පාඩම් කරලා නැහැ. මට කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. ක්ලාස් එකේදී මම ඉගෙනගෙන නැහැ. අහන් ඉඳලා නැහැ. මම හිතන්න පුළුවන්. හැබැයි එයාගේ ඇඟේ තියෙනවා. එයාට බද්ධ වෙලා තියෙනවා. එයා ඉගෙන ගත්තේ නැතත් එයා දන්නවා අපේ ජීවි පදාර්ථවල මේ ජීවීන්ගේ ඇඟේ තියෙන මූලිකම කොටස සෛලය කියන එක A level bio කරනවා. එයා ඒක දන්නවා. මම O level මට්ටමේදීත් ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක මම කියන්නේ ඒක යාගේ නිකන් කාවැදිලා වගේ තියෙනවා දැන්. ඒක යාට අමතක කරන්න බෑ. හරිද? කොහොම අමතක වෙලා ගියත් ඒක මතක තියනවා කියන එහෙම එකක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි ඔයාලා ඉගෙන ගත්ත දේවලුත් මතු කරගන්න තමයි තියෙන්නේ අපිට මේ කාලෙදී. ඉගෙන විෂය නිර්දේශයේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් හදාගන්න පුළුවන්. මම කියන්නේ අර කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා නම් බිඳුව මට්ටමේ කියලා හිතන් ඉන්නවා නම් මේ දවස් 45 ඇති. මේ දවස් 36 ඇති හොඳටම මේ විදිහට වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය ප්‍රතිඵලයට යන්න පුළුවන්. හරිද? අතාරින්න එපා මම කියන්නේ. දවස් අඩුයි කල් ගියේ නැහැ. එහෙම කියලා හිතලා අතාරින්න එපා. ඔයාලා කල් ගියත් ඕක කරන්නේ ඒකම තමයි. කියන්නේ කල් ගියා නම් කල් යයි කියලා හිතලා ඔන්න ඉන්නවා. ඊට පස්සේ පටන් ගන්නවා කියලා සති දෙකක් විතර කල් යනවා. එහෙම ඒ සති දෙකෙන් ඒක ලොකු වෙනසක් කරන්න අමාරුයි. දැන් මෙතන අපිට සති 6ක් තියෙනවා. අපි එහෙනම් උපරිමේ කරන්න පුළුවන් මේ සති 6 තුළ දවස් 45ක් තියෙනවා මාස එකමාරක්. හොඳටම සබ්ජෙක්ට් 9ම බැලන්ස් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට සයන්ස් විෂය කියන්නේ විද්‍යා විෂය අපිට තියෙන්නේ 25 වෙනිදා. කියන්නේ එක්සෑම් ඉවර වෙන කලින් දවසේ. ඒ වගේම මැත්ස් ටිකක් මුල් හරිය නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයාලට සූදානම් වෙන්න පුළුවන්. හොඳට ටෙන්ෂන් එකක් නැතුව ගිහිල්ලා ලියන්නත් පුළුවන්. අර පාඩම් කරන්න තියෙන අනිත් සමහර විෂයන් අවසන් නිසා. ඒ වෙද්දි ඉතින් මම හිතනවා ඔයාලා මේ කාලය පුදුම ප්‍රයෝජනයක් ගනිවි කියලා. අපි බලමු කොහොමද මේ සති 6 මැනේජ් කරගන්නේ කියලා. හරිද? ඔන්න පළවෙනි සතිය 2 3 4 5 6. සති 6ක් තියෙනවා අපිට. සති 6ක් තියෙනවාද? සතිය වගේ සති 7ක් නෙවෙයි සති 6ක් තියෙනවා අපිට. සති 6 දවස් 7 ගානේ දවස් 42යි මම කව දවස් 45ක් තියෙනවා කියලා. අපි අද සහ හෙට ඒ වගේම අර විභාගෙට කියන්නේ අන්තිම දවස් අපි ගන්නෙ නැහැ නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා එහෙම තමයි සති 6 හැදෙන්නේ දවස් 45 හැදෙන්නේ. එතකොට ඔයාලා කොහොමද මේ ටික මැනේජ් කරගන්නේ? අපි බලමු මේ සති 6 අපිට වැඩ ටික බෙදාගෙන කරන්න පුළුවන් නම් අවුලක් නෑ නේද? වැඩේ කරගන්න පුළුවන් නේද එහෙම? එහෙනම් අපි එහෙම
මේ අපි මෙතෙන්දී රූල් එකක් ගමු 6 × 6 නේ සති 6යි දවස් 6යි. ඒ කියන්නේ සතියේ දවස් 6 ගානේ සති 6ක් වැඩ කරන්න ඕනේ. හරිද? අන්න ඒක තමයි 6 × 6 රූල් එක. මම මෙතන ලියන්නම්. දවස් දින 6 ගානේ සති 6ක් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ 3 × 3 රූල් කියලා එකකුත් අපි මෙතෙන්දි ගන්නවා. ඒ මොකද්ද? ඒක අපි ගන්නෙ දවසට පැය 3 ගානේ සබ්ජෙක්ට්ස් 3ක් කරන්න ඕනේ. දැන් මේක තේරුම් නැත්තම් හිතන්න එපා මම කියන්නම් පැහැදිලිව කොහොමද කරන්නේ කියලා. ඔයාලට මේක පැහැදිලිනේ? පස්වෙනිදා ඉඳන් ඒ කියන්නේ සඳුදා ඉඳන් ඊළඟ සඳ වෙනකන් දවස් 7යි, ආයි 12, 19, 26, 2, 9, 16 මේ 16 කියන සතිය අපි ගන්න 17 එක්සෑම් පටන් ගන්නවා. ඉතින් මේ 5 12 19 26 2 9 කියන දවස් වලින් ආරම්භ වෙන සඳ දවස් වලින් ආරම්භ වෙන සති තමයි අපි සති 6 විදියට ගත්තේ. හරිද? එතකොට දැන් කොහොමද මේ සති 6 දවස ගානේ වැඩ කරන්න කියලා මම දැන් කියනවා සබ්ජෙක්ට්ස් 9ම බැලන්ස් කරන ගමන්. ඒ කියන්නේ දැන් ඔයා මේ පස්වෙනිදාන් පටන් ගන්න සතිය ගන්නකො. අපි ගමු පස්වෙනිදාන් පටන් ගන්න සතිය. හරිද? ඒ සතියේදී ඔයා වැඩ කරන්න ඕනේ කොහොමද? මම කිව්වා 6 × 6 රූල් එක. ඒ කියන්නේ සතියේ දවස් 6ක් සති 6ක් වැඩ කරන්න ඕනේ කියලා. ඇයි සතියේ දවස් 6ක් විතරක් වැඩ කරන්නේ? 7ක් එපාද? 7 වෙනි දවසේ එපාද නැද්ද? නෑ මෙහෙම අපි ඉරිදා දවසේ තියාගන්න ඔයාලගේ ෆ්‍රී නෙවෙයි සාමාන්‍ය විදියට වැඩ කරන එක නැතුව ඔයාලට අමාරු විෂයන් සහ අර සතියේ මිස්සුණු වැඩ කරගන්න ඒ දවස් තියාගන්නවා ඉරිදා. අනිත් දවස් 3 අනිත් දවස් 6 මේ සාමාන්‍ය විදියට වැඩ කරන්න ඕනේ. මම මේ කියන විදියට හරිද? ඒ විදියට වැඩ කරන්න ඕනේ අනිත් දවස් ටික. අපි දවස කොටස් 4කට බෙදා ගන්නවා. හරිද? එක දවසක්. ඔයා නැගිටින වෙලාවෙ ඉඳලා පළවෙනි පැය 6, දෙවෙනි පැය 6, තුන්වෙනි පැය 6, හතරවෙනි පැය 6. මේ හතරවෙනි පැය 6 නිදා ගන්නනේ තියෙන්නේ නේද? නිින්ද ගොඩක් අඩු කරන්න එපා මේ වෙලාවේදී. ඒ කියන්නේ පැයක් තමයි සාමාන්‍යයෙන් ඔයාලා නිදා ගන්න කියලා කියන්නේ. එතකොට දැන් මම පුරුදු කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ මේක ඊට වැඩිය අඩුවෙන් නිදා ගත්තට. හැබැයි එකපාරටම ඔයාලට සෞඛ්‍යමය හේතු මත එහෙම නිදා ගන්න අවශ්‍ය නම් නිදා ගන්න ඒ ප්‍රමාණය නිදා ගන්න අවශ්‍ය කාලේ නිදා ගන්න ඕනේ. ඉතින් ඒ නිින්දට තමයි මේ අන්තිම පැය 6 අපි දාන්නේ. ඒතකොට ඔයාලට පැය 6 ඒවා 3ක් තියෙනවා. පැය 18ක් තියෙනවා දවසේ ඉතුරු කාලේ. මේකෙදි මම කියන්නේ නෑ පැය 18ම වැඩ කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. මේ ඒක ප්‍රැක්ටිකල් නෑනේ. පැය 9ක් 10ක් වැඩ කරන්න. හරිද? ඒ කියන්නේ මේ පැය 6න් ඔයා පැය 3ක් වැඩ කරන්න මෙතන. මෙතන 3ක් වැඩ කරන්න, මෙතන 3ක් වැඩ කරන්න. 3 6 9. ක්ලාස්ත් එක්ක ඔයාලා ක්ලාස් වලදි ඉගෙන ගන්න එකනේ කරන්නේ. මේ දවස්වල ගොඩක්ම ඉෆෙක්ටිව් විදියට ක්ලාසස් වල වැඩ කරන්නේ මේ අවශ්‍යම දේවල්නේ කරන්නේ. ඉතින් ඒ නිසා මේ ක්ලාසස් එකම මම කියන්නේ. පැය 3ක් මේ වෙලාවේ වැඩ කරන්න. පැය 3ක් වැඩ කරන්න, පැය 3ක් වැඩ කරන්න. සබ්ජෙක්ට්ස් 3කට වැඩ කරන්න හදාගන්න එක. හරිද? ඒ කියන්නේ ඔයා දැන් උදේ කරනවා නම් විද්‍යාව නෑ. සඳ උදේ කරනවා නම් අපි හිතමු සිංහල. ඊට පස්සේ තව දාගන්න තව මේන් සබ්ජෙක්ට් එකක් දාගන්න එතෙන්ට. ගණිතය දාගන්න. හරිද? ඊට පස්සේ තව වෙලාවකදී දවසේ තව වෙලාවකදී දාගන්න බාස්කට් සබ්ජෙක්ට් එක. එතෙන්ට දාගන්න. හරිද? අන්න ඒ විදිහට සබ්ජෙක්ට්ස් 3 වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලනවා දැන් මේ වැඩ කරන්න ඕන සබ්ජෙක්ට්ස් කොහොමද තෝරගන්නේ? කියන්නේ ඔයා දැන් සඳුදා සිංහල කරා නම් ආයි බදාදට වගේ සිංහල දාගන්න. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙමයි. දැන් ඔයාට මේ විදියට ගත්තම 3 ගානේ දවස් 6ට සෙෂන්ස් මේ වගේ 18ක් එනවා. 1 2 3 4 5 6යි දවස් 6යි සෙනසුරාදා වෙනකම්.
මෙතන මේ වගේ කොටු 3යි. එතකොට කොටස් 18ක් එනවා. හරිද? සෙෂන්ස් අපි මේ සෙෂන්ස් කියලා කියමුකෝ මේ පැය 3 සෙෂන්ස් පැය 6 කොටස් වල තමයි බෙදුවේ. අපි මේ වෙන ඔයාලගේ හෝම්වර්ක් කරන්න ඊට පස්සේ එදිනදා කරන වැඩ තියෙනවානේ. අන්න ඒවා අයින් කළා තමයි මම මේ පැය 3 ගානේ වැඩ කරන්න කියන්නේ. මේ කියන්නේ අවුමයි. හරිද? මේ ඉතින් ඔයාලට ඊට වැඩි කරන්න පුළුවන් නම් කරන්න. එතකොට මේ විදිහට පැය 3 ගානේ දවස් 6ට සෙෂන්ස් 18ක් එනවනේ. මේ 18 ඔයාලට පුළුවන් සබ්ජෙක්ට් තියෙන 9නේ. එතකොට එක සබ්ජෙක්ට් එකක් දවස් 2ක් කරන්න පුළුවන්. හරිද? සතියේ දවස් 2ක් කරන්න පුළුවන් එක සබ්ජෙක්ට් එකක්. ඒ විදිහට බෙදා ගන්න. ගණිතය නම් ආයි වෙන දවසකත් ගණිතය දාගන්න. ළඟම නෙවෙයි එහෙම. බාස්කට් සබ්ජෙක්ට්ස් ටිකත් මේ ඔයාට කම්මැලි වෙලාවක එහෙම කරන්න දාගන්න. ඒ කියන්නේ එහෙම නෙවෙයි මං කියන්නේ අර මේ තියෙන බාස්කට් සබ්ජෙක්ට්ස් වලටත් යම් කිසි වෙලාවක් දෙන්න. මං කියන්නේ මේ පැය 3 ගානේ දාගන්න එකේ අර වැඩිපුර ගැඹුරක් තියෙන සබ්ජෙක්ට්ස් වල මං කියන්නේ දැන් සයන්ස් වගේ එකකට සයන්ස් මැත්ස් වගේ එකකට තමයි අපි අර ඉරිදා දවස වැඩිපුර ફોකස් කරන්නේ. ඒකට සයන්ස් වලට දවස් 3ක් යනවා. මේ ඔයා ගන්න අඟහරුවාදා අපි කියමු. අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉරිදා පැය 2ක් වගේ සයන්ස් වලට දාගන්න. ඊට පස්සේ ඔයාට ඉරිදාට තව පුළුවන් මේ කාලසටහනට අනුව ඉතුරු වෙච්ච වැඩ නැත්තම් හෝම්වර්ක් මොන හරි එහෙම තිබුණොත් ඉරිදාට ඒ ටිකත් කරගන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යාව හරි ගණිතය හරි තව මොන හරි අමාරු ඔයාට පාඩම් කරන්න තියෙන හරි එහෙම විෂයක් තියෙනවා නම් ඒ ටිකත් දාගන්න පුළුවන් එකට. හරිද? මේ ඔයාගේ ටයිම් ටේබල් එකේම ක්ලාසස් යන්න. එහෙම මම කියන්නේ ඔයාට ගැලපෙන එකක් හදාගන්න. මම කියන්නේ දැන් ඔයාට වැඩ ගොඩ ගැහිලා නම් කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි නම් මෙහෙම බෙදා ගන්න. හරිද? එතකොට ඒක හරි. දැන් අපේ 6x6 රූල් එක හරි. එතකොට 3x3 රූල් එකත් හරි. මේක මම කිව්වා පැය 3ක් විෂයන් 3ක් දවසකට කරන්න ඕනේ. මේක දවස් 6ක් සති 6ක්. දවස් 6 ගානේ සතියට සති 6ක් වැඩ කරන්න ඕනේ. සති 6නේ තියෙන්නේ ඔයාලට නේද කරන්න. හරිද? මෙන්න මේක තමයි අපි මේ කාලයේදී මේ දවස් 45ට යොදා ගන්න ක්‍රමය. ප්ලෑන් එක. එතකොට දැන් ඒක හරි කියලා මම හිතනවා. ඒ වගේම මට ඕනේ ඔයාලට විද්‍යාවට වෙනම ප්ලෑන් එකක් දෙන්න. මොකද මේ ගොඩක් අය අමාරුයි කරගන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ සමහර ලාවට 9s ගන්න ඕන කෙනෙක් 9s ගන්න පුළුවන් අවශ්‍ය ළමේ අර විද්‍යාවට B එකක් C එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කරගන්න ඕනේ නැහැ. මම කියන්නේ එහෙම හැකියාව තියෙන අය අර විද්‍යාවේ තියෙන අර හරයන් හරියට තේරුම් ගන්න නැති නිසා පොතම කටපාඩම් කරන්න ගිහලා එහෙම කරගන්නවා. ඉතින් අර මම කියන්නේ එහෙම නොවෙන්න. දැන් විද්‍යාවේ සමහර විෂය නිර්දේශයේ කෙරුම් නැති දේවලුත් මට ළමයි දාලා තිබුණා. ඉතින් ඒවත් එක්ක අපි බලමු සයන්ස් වලට කොහොමද ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. ඔයාලට ළමයි මම කියවනේ සයන්ස් වලට අපි අර ප්ලෑන් එකේ තියෙන දවස් වලින්ම අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉරිදා කියන දවස් ටික අපි ගන්නවා සයන්ස් වලට. يعني මේ සම්පූර්ණ නෙවෙයි මම අර කිව්වේ පැය 3 සෙෂන්ස් තියෙනවා කියලා. අන්න ඒ සෙෂන්ස් වලින් 3ක් තමයි අපි ගන්නෙ මෙතෙන්ට පැය 3යි මෙතෙන්ට පැය 3යි ඉරිදාට අපි පැය 2ක් වගේ දාමු. මේකෙදි මම ඔයාලට කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අර ඔයාලට කෙලිලා නැහැ අමාරුයි තේරෙන්නේ නැහැ ඉගෙන ගත්තට තේරෙන්නේ නැහැ උත්තර ලියන්න අන්න ඒ වගේ පාඩම් කවර් කරගන්න තමයි මේ වෙලාව මම ගන්නෙ. මේක සම්පූර්ණයෙන්ම ඔයාලගේ එක්සෑම් එක වෙනුවෙන් යන වැඩක්. සම්පූර්ණ නොමිලේ කරන්නේ. ඒ වගේම ඉතින් මේ වෙලාව ඔයගොල්ලන්ට පහසු වෙලාවක් අපි ගමු. ඉරිදා අර සතියේ ඉතුරු වෙච්ච වැඩ ඒවත්
තියෙද්දි මේ සයන්ස් වලට අවශ්‍ය වෙලාවකුත් පැය දෙකක් වගේ පොඩියට ගමු. හරිද? එතකොට මේ සඳුදාට දැන් අර ගණිතය වගේ ඒ වගේ ඔයාලට ක්ලාස් තියෙන විදියට කරගන්න පුළුවන්. මම කියන්නේ මේ ඔයාලට දැන් අර මට දාලා තිබුණනේ ළමයි මොනවද කියලා අහුවම කෙරලා නැති පාඩම් දාලා තිබුණා. සමහර ලාවට පළවෙනි පාඩම් පවා ජීව රසායනික පදනම පවා තේරෙන්නේ නැහැ. කියන්නේ ලේසි කියන්නේ පළවෙනි පාඩම නිසා ලේසි කියලා හිතුවට මතක නැති වෙන්න කියන්නේ කරුණු තියෙනවා දැන්. ඒ නිසා තමයි මම මේක මෙහෙම කරන්න ඕනේ කියලා හිතුවේ. හරිද? අඟහරුවාදා දහස් වෙනිදා ඉරිදා අපි මේ විදියට පැය කිහිපයක් අරගෙන ඒක සාකච්ඡා කරමු මේ පාඩම්. ඔයාලට අවශ්‍ය ඒවා මම පෝල් එකක් දාන්නම් මොන පාඩම්ද ඕන කියලා. දැන් ඔයාලට දන්නවනේ සම්පූර්ණ 10 11 විෂය නිර්දේශයේ පාඩම් 36ක් වගේ තියෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට මට දැන් මේ 36ම කරනවා කියන්න බෑ. මොකද අපිට සෙෂන්ස් මේ විදියට ගත්තම 3ක් ගානේ සති 6යි තියෙන්නේ. උඩරිම ගත්තත් 18යි කරන්න පුළුවන්. 18ක් ගත්තොත් මට එක 36ක් කවර් කරන්න එක දවසට කරන්න බැහැනේ පාඩම් දෙකක් වගේ. එහෙම කරන්න. එතකොට කිසිම දෙයක් තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලට කෙරෙලා නැති මේ මාසේ අන්තිම මාසේ කෙරෙලා නැති තේරෙන්නේ නැති මේ පාඩම් ටික අපි මෙතෙන්දි කවර් කරගමු. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා ළමයි. එක්සෑම් එකට ඔයාලගේ පාඩම් 36න්ම සම්පූර්ණයෙන් අකුරක් වචනයක් ගානේ අහන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕන. හැම එක්සෑම් එකකම තියෙනවා රූල් එකක් 2080. ඒ කියන්නේ ඔයාගේ විෂය නිර්දේශයේ 120ක කොටසකින් තමයි 180ක් ප්‍රශ්න අහන්නේ. මේක තේරෙනවද? මම මේක කලිනුත් ඔයාලට ස්ටඩි ප්ලෑන් දාද්දි කිව්වා විෂය නිර්දේශයේ තියෙන 120කින් පහෙන් එකකින් තමයි 180ක් ප්‍රශ්න අහන්නේ. 180ක් වාගේ ලකුණු තීරණය වෙන්නේ මේ පහෙන් එකකින්. අනිත් එක අපිට අතාරින්න පුළුවන් ප්‍රශ්න තියෙනවා විභාගෙදී. එනවාට කරන්නම කොච්චර කරත් තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ. දැන් මම කියන්නේ පළවෙනි පාඩම අතාරින්න කියලා එහෙම. මොකද ඒක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඔයාලට ඉස්සෙල්ලම දාලා තියෙනවා ඒක. හැබැයි අගට යද්දී එහෙම කවර් වෙලා නැති මේ පාඩම් තියෙනවා නම් අපි උපරිමය කරන්න බලනවා. එතකොට එහෙම නොකරත් එක පාඩමක් බැරි වුණත් 9s දාගන්න බැරි වෙන්නේ නැහැ. ඒ එකක් සයන්ස් වලට ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඒකක් කියන්නේ 75ක්. මට මීට වැඩිය අඩු වෙන්නත් පුළුවන්. එතකොට මේක දාගන්න අර ඔයගොල්ලන්ගේ ලකුණු හැදෙන 100ක් නෙවෙයි පේපර් එක. හරිද? එතකොට ඔයා හැම ප්‍රශ්නෙම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට අත්හරින්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ අත්හරින්න ප්‍රශ්න ඔයාට බැරි ප්‍රශ්න නම් ඔයාට කෙරෙලා නැති ප්‍රශ්න නම් ඒක ඔයා බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාට අත්හරින්න පුළුවන් නම් ඒ කෙරෙලා නැති ප්‍රශ්න අර ස්කෝර් කරන්න පුළුවන් නම් අනිත් ප්‍රශ්න වලින් මේ 75 වුණත් ගන්න පුළුවන්. ඊට වැඩි වුණත් ගන්න පුළුවන්. පාඩමක් නොදැන හිටියා කියලා එහෙම අයිලන්ඩ් රෑන්ක් වලට පවා ගියපු ළමයි ඉන්නවා. එහෙම පාඩමක් නොදැන හිටියා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. 75ක් ස්කෝර් කරන්න ලේසියි අතරින්. මේ හැමදේම දැනගෙන ඕනේ කියලා එකක් නැහැ. මොකද ඔයාලට විභාගේ අපි හැමදේම උගන්වනවා තමයි, ඉගෙන ගන්නවා තමයි. හැබැයි ඇත්තටම අහන්නේ පහෙන් එකයි. වැඩිපුරම ප්‍රශ්න අහන්නේ කියන්නේ 180ක් ප්‍රශ්න අහන්නේ පහෙන් එකකින් විතරයි. අර ආස්තේ මුල්ලේ තියෙන එක ප්‍රශ්නයක් ඔයාලට බැරි වුණා කියලා ඔයාලට 75ක් ගන්න බැරි වෙන්නේ නැහැ එක්සෑම් එකේදී. මේක තමයි වෙන්න ඕනේ. ඒවල අපි සයන්ස් වලට මේ විදිහට වැඩ ටික ගෙනියනවා. අනිත් සබ්ජෙක්ට් ටිකටත් මම කිව්වා. දැන් මේ විදිහට අපි බෙදා ගන්නවා කියලා කිව්වනේ. මේ බෙදා ගන්න වෙලාවෙදී මොනවද කරන්න ඕනේ? මේ විදිහට ටේබල් එක හදාගත්ත පස්සේ මොනවද කරන්න ඕනේ? දැන් ඔයාලට හිතන්නකෝ අඟහරුවාදා තියෙනවා කියලා මේ අඟහරුවාදා තියෙනවා. අපි රසායනික පදනම කරා. හරි ක්ලාස් එකේ රසායනික පදනම කරා අපි. එතකොට ඒ රසායනික පදනම පාඩමේ ඔයා ඊළඟ අඟහරුවාදා වෙද්දී දෙපාරක්වත් එක බලලා තියන්න ඕනේ. හරිද? මෙන්න මේ බ්‍රහස්පතින්දා රසායනික පදනම ටිකක් බලන්න ඕනේ. හරිද? ආයිමත් පුළුවන් නම් සඳුදා ඒ කියන්නේ අඟහරුවාදාට කලින් දවසේ මේ කරපු පාඩම බලන්න.
මේක බලන්න කියන්නේ ප්‍රමාණයට බලන්නම අවශ්‍ය නැහැ. මොකද ඔයා එකපාරක් ඉගෙනගෙන තියෙන ඊට කලිනුත් ඉගෙනගෙන තියෙනවා. පේපර් එකකින් හරි ඔයාට රිවයිස් කරගන්න මතක් නැත්තම් බස් එකේ යද්දි කොහේ හරි ගිහිල්ලා එද්දි අන්න ඒ වගේ ගිහිල්ලා එද්දි අන්න එහෙම මතක් කරගත්තා නම් ඇති. මම ඔයා මතක තියාගන්නයි ඕනේ මේ ටික. හරි මම මතක තියාගන්න ලේසි විදිහට අවශ්‍යම දේවල් විතරයි කියන්නේ සරලවම ඔයගලන්ට විභාගයට අවශ්‍යම දේවල් කියලා දෙන්න. අර මේ විදිහට මතක් කරගන්න ඕනේ. එතකොට ඔයා මේ බෙදා ගන්න කාලයන් තුන වැඩ තුනක් කරන්න ඕනේ. මොනවද? එක පාස් පේපර්ස්. මේක කරන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද ඔයා විෂය නිර්දේශය හැමෝදේම 100%ක් දැනගෙන ගියත් ඔය පේපර් එක ලියන විදිය හරියට ඒක අධ්‍යයනය කරලා කිය නැත්නම් ඔයාට ඔයාට යන්න පුළුවන් උපරිම ලකුණට යන්න බෑ. හරිද? පාස් පේපර් එකේ තියෙන මේ අවශ්‍යතාවය ඒකයි. පාස් පේපර් කරන එකේ තියෙන පේපර් එකට අවශ්‍ය විදියට ඔයා උත්තර දාන්න ඕනේ. ඊට අවශ්‍ය විදියට අපි දැනගත්ත දේවල් වෙන්නේ. ඔයා හිතන්නකෝ මේ අවුරුදු දෙක හොඳටම උගන්නලා කෙනෙක්ට ඇව්වත් වැඩක් නැහැ සමහරට පේපර් එකක්වත් කරලා නැත්තම්. මොකද එයාගේ ඉන්පුට් එක විතරයි අතුලට මනස ඇතුළට කර්ම දාලා විතරයි. එළියට ගන්න කොහොමද කියලා එයා දන්නේ නැහැ. අන්න ඒ නිසා පාස් පේපර් කරන එක ගොඩක් වෙලාවට මොඩල් පේපර්ස් වලට වඩා පාස් පේපර්ස් වලට යන්න. එතකොට ඒ ස්ටෑන්ඩඩ් එක විභාග මට්ටම ඔක්කොම තියෙනවා. හරිද? ටයිම් කරන්න පුළුවන් නම් කරන්න නැත්තම් ඊට අඩු කාලෙකින් කරන්න පුළුවන්. පාස් පේපර්ස්. දෙක ඔයාට දැන් අලුතෙන් එකතු වෙන වැඩ. ඒ කියන්නේ ක්ලාස් එකේ හෝම්වර්ක්. ඊට පස්සේ එදා දෙන ටියුට් එකක්. මොන හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ අලුත් වැඩ කරන්න. කියන්නේ අලුතෙන් ඔයා ඉගෙන ගත්ත එක මතක් කරගන්න එක සමහරට. එදා ඉගෙන ගත්ත එක මතක් කරගන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පරණ ගොඩ ගැහිච්ච වැඩ. අන්න ඒවත් මතක් කරගන්න ඕනේ. පරණ කලින් කරුවේ දැන් මේ වගේ අපි දැන් කරගෙන යන රිවයිස් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාලට සමහරට ඒක සයන්ස් ටික සමහරට නෙවෙයි. අපි කරගෙන යන රිවයිස් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාලට සයන්ස් ටිකේ විදිහට මේ කලින් පරණ පාඩම් ටික මතක් කරගන්න පුළුවන්. මතක් කරගන්නවා කියන්නේ ඔයාලට කිසිම දෙයක් බැරි වුණත් මුල ඉඳලා කරන්න ඕන අවශ්‍යම දේවල් ටික මම කියලා දෙනවා. කියන්නේ ඔයාලට කිසිම විද්‍යාව දවසක්වත් ඉගෙනගෙන නැති වුණත් මේ O level වලදී කොහොමද විභාගෙට අවශ්‍ය ටික කරගන්නේ කියලා මම කියලා දෙන්නම්. ඉතින් එහෙම ඒ නිසා මේකට අපි ක්ලාස් එක කරන වෙලාවට channel එකේ link එක දානවා. join වෙන්න. ඉතින් මේ ටික තමයි කරන්න තියෙන්නේ. මම ගොඩාක් වෙලාව ගන්න කැමති නැහැ. මොකද plan ගොඩක් හදලා ඇති. ඉතින් අද effective විදියට මේ plan එකක් දුන්නේ මේක අන්තිම වතාව ඔයාලට හම්බෙන්න. හරිද? ඒ කියන්නේ ආයි මං කියන්න බෑ මට මේ තව මාසයක් තියෙන්නේ. දැන් ඔයාලට මේ මාසය ඇතුළත ඔක්කොම කරගන්න පුළුවන්. එහෙම කියන්න බෑ. මොකද දැන් දවස් 45ක් තියෙද්දි ඔයාලට සබ්ජෙක්ට්ස් 9ම මැනේජ් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි තව පොඩක් ලඟ වෙද්දි විභාගේ ඔයාලට පොඩි ස්ට්‍රෙස් එකක් එනවා, බයක් එනවා. ඒකට ඔයා කරන හැම වැඩකම පොඩි ඔයාට උපරිමය කරන්න බැරි වෙනවා. හැබැයි ඔයා යම්කිසි දෙයක් මේ වෙද්දි මාසයක් වෙද්දි කරලා තියෙනවා නම් අන්න ඔයාට එතකොට අර ස්ට්‍රෙස් එක නැහැ. මම ටිකක් දන්නවා මට අතර පේපර් එකක් කරගන්න බැරි වුණාම ඔයාට පොඩි ස්ට්‍රෙස් එකක් එනවා. ඒක නවත්තන්න බෑ. මේ ස්ට්‍රෙස් එක නිසාම වැඩ කරන්න පෙළඹෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අර අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් එකක් ආවොත් ඔයාලා වැඩ කරගන්න බැරි වෙනවනේ. අන්න ඒ නිසා එතකොට අන්තිමට සති 4ක් තිබ්බත් සති 2ක් තිබුණත් ඒක මේ හරියට පාවිච්චි කරගන්න බැරි වුණා. හැබැයි යම්කිසි වැඩක් කරලා තියෙන ළමෙක්ට මේ අන්තිම මොහොත වෙනකම්ම ඒක කාලේ ප්‍රයෝජනට ගන්න පුළුවන් කියන එකට සාතික වෙන්න පුළුවන්. හැබැයි අර වැඩ කරලා නැත්තම් ඔයා වැඩක් කරන්න ගියාම අන්තිම දවසේ වුණත් මොකක් හරි බලන්න ගියාම අනේ මට අරක මතක නෑනේ මේක මතක නෑනේ කියලා මතක් වෙනවා. මට ඒක එන්නේ නැහැ විභාගෙට. ඔයාට කරලා තියෙන ටිකෙන් කරන්න පුළුවන් විභාගෙට. මේ අපි හැමදේසම මතක තියාගන්න ඕන ඔයාට විභාගයට කලින් මේ හැම මොහොතක්ම එක සමානව වටිනවා. හරිද? හැබැයි ඔයා ස්ට්‍රෙස් වෙලා නම් ඔයාට අර අන්තිම මොහොතේදී වැඩ කරගන්න බෑ. අනිත් එක අයිලන්ඩ් රෑන්ක් එකක් දාන කෙනෙක් පවා හැම දෙයක්ම දැනගෙන ඉන්නේ නැහැ විෂය නිර්දේශයේ. O level වල හෝ A level වල හැම අස්තක් මුල්ලක්ම දැනගෙන ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා විභාගයක් ලියන්න දෙන්නේ
සමස්තයකට කියන්නේ කොහේ වුණත් මේ ලංකාවේ හැමතැනම ඉන්න දරුවන්ට ලියන්න පුළුවන් විදිහට තමයි විභාගයක් හදන්නේ. ලකුණකට සාමාන්‍ය මධ්‍යස්ථ ව්‍යාප්තියක් එන විදිහට ලකුණු වල ඒ විදිහට තමයි පේපර් එකක් හදන්නේ. එතකොට ඔයාට අර අස්තක මුල්ලක තියෙන එක දෙයක් බැරි වුණා කියලා ඒකක් ගන්න බැරි වෙන්නවත් විභාග පාස් වෙන්න බැරි වෙන්නවත් නැහැ. මේක මතක තියාගන්න. අර හැම වෙලාවෙම ඔයාගේ ඔහා ඉන්න මානසිකත්වයේ ගොඩක් වැදගත්. විභාගයේ අන්තිම මොහොත දක්වා සමහර වෙලාවට අපිට ගොඩාක් වැඩ කරගෙන ගියපු කෙනාට වඩා අන්තිම මොහොත වෙනකම් විශ්වාසයෙන් මට මේ ටික මේ මට මේ 75ක් 70ක් 50ක් මට පුළුවන් හොඳටම මට ඒ ටිකෙන් ගේමක් ගහන්න පුළුවන් මට ඒ ටිකෙන් මේක කරගන්න පුළුවන් දැන් ඒකට යන්න පුළුවන් කියන ඒ විශ්වාසය තියාගෙන යන ළමයා අර එක්සෑම් එක වෙලාවෙදී මැනේජ් කරගන්නවා එන ප්‍රශ්න මොකද ඔයාගේ උත්තර පත්‍රය විතරයි විභාග පරීක්ෂකවරයා දකින්නේ ඔයාගේ උත්තර පත්‍රය විතරයි ඔයා මේ අවුරුදු දෙක වැඩ කරේ කොහොමද? ඔයා මොන වගේ ළමයෙක්ද? එහෙම මේ අකුරු වලින් පවා එහෙම ඔයාගේ මේ ඔයා වැඩ කරපු විදිය ඔයා දැනගන්න ඔයා දන්න දේවල් එහෙම ඉගෙන තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඔයා විභාගයේ වෙලාවෙදී උපරිමය කරනවා නම් ඒ කියන්නේ ඔයා විභාගයේ වෙලාවෙදී ඔයාගේ දන්න උපරිමය විභාග පරීක්ෂකවරයාට ඔයා දන්න කෙනෙක් කියලා තේරෙන්න ලියලා එනවා නම් එයාට ඔයාගේ ළඟට ඇවිල්ලා බලන්න බෑ ඔයා මේ කලින් අවුරුදු දෙක වැඩ කරේ කොහොමද එහෙම කියලා බලන්න බෑනේ. ඒ නිසා ඔයාට තියෙන්නේ අන්තිම මොහොත වෙනකම් මානසිකත්වය හොඳට තියාගන්න. එතකොට ඒ විභාගෙ ලියන මොහොතේ පවා ඔයාට හැම දෙයක්ම අර මතක් වෙනවා. කලින් ඉගෙන ගත්ත දේවල් ආශිර්වාදයක් වගේ ඒ වෙලාවට මතක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඔයා ඉගෙන ගත්ත දේවල්. හරිද? මේ නිකන් මැජික් එකක් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි ඔයා ස්ට්‍රෙස් වෙලා බය වෙලා හිටියොත් එහෙම දෙයක්වත් මතක් වෙන්නේ නැහැ. සමහරට අවුරුදු ගානකට කලින් ඉගෙන ගත්ත දෙයක් මේ ඒ ලෙවල් වලදී මතක් වෙන්න පුළුවන්. ඕ ලෙවල් වලදී මතක් වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉගෙන ගත්ත දෙයක්. හරිද? එහෙම මතක් වෙන්නත් ඔයා හොඳ මානසිකත්වයක ඉන්න ඕනේ. මම මේ ඇත්තටම අත්දැකීම් වලින් කියන්නේ. හරිද? අර එහෙම නැතුව විභාගේ පෙප් එකට බය වෙලා එහෙම හිටියොත් මතක් වෙන්නේ නැහැ. ඒතර මේ දවස් 45 මාසෙකමාර විභාගෙද ඉවර වෙන දවස් වෙනකම් අපි ඉන්නවා. ඉතින් එහෙම බැරි දෙයක් හරි අවශ්‍ය දෙයක් හරි මොනවා හරි තියෙනවා නම් ස්පෙෂලි සයන්ස් වල අහන්න. හරිද? එහෙම අහගෙන බැරි ටික කරන් යන්න. නිවාරෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. 9S ගන්න පුළුවන්. ඉතින් අතාරින්න එපා. මම කියන අන්තිම මොහොත වෙනකම් අතාරින්න එපා. ඔයා අන්තිම මොහොත බලාගෙන යන දෙයක් යන්න පුළුවන් එක්සෑම් එකේ MCQ එකක් විදියට. ඒ නිසා එහෙම අතාරින්න එපා. මේ මට අන්තිම මොහොතේ බලාගෙන යන දෙයක් නැහැ. ඔයා කලින් වැඩ කරා නම් එහෙම අන්තිම මොහොතේ ඔක්කොම බලන්න කියනව නෙමෙයි මේ. හැබැයි අර අතාරලා දාන්න එපා. ඔයා අනේ මේක කොහොම වුණත් එකයි වගේ අර අනේ දැන් මට එක පේපර් එකක් අවුල් ගියත් ඊළඟ පේපර් එකට හොඳට මොහොත දෙන්න ඕන ඔයගොල්ලෝ. අනේ ඒක අතාරින්න එපා කියන එකේ තේරුම. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට වැඩ කරන්න.